ඔබට සුබ දවසක් වේවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව, සමාදානය, ප්‍රීතිය ඔබ සමග වනසේක්වා. ඉතින් මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ හැම අලුත් දවසකම උන්වහන්සේගේ කරුණාව තුල ඔබව ශක්තිමත් කරමින් රැගෙන යනවා. ඔබ උන්වහන්සේ මත රැඳෙමින් උන්වහන්සේගේ ප්‍රීතිය තුල සනසීම තුල ජීවත් වෙන්නට හැම දවසකම උත්සාහ කරනවා කියලා. ඉතින් මම අද දවසපත් එක්ක කැමති පරීක්ෂාව ගැන පොඩ්ඩක් කතා කරන්න. වැඩි වෙලාවක් ගන්න යන්නේ නැහැ. අපි චුටි වෙලාවක් අරගෙන පොඩි දෙයක් මේ ගැන අපි කතා කරමු. ඉතින් ඇත්තටම පරීක්ෂාව කියන දේ ස්වාමීන් වහන්සේගෙන් නෙමෙයි. යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදය ඔබ බැලුවොත් 13 14 15 හොඳට අවධානයෙන් ඔබ කියවුවොත් ඒ පදවල කියනවා ස්වාමීන් වහන්සේ කිසිසේත්ම අපිව පරීක්ෂා කරන්නේ නැහැ කියලා. හරි? ඒ වගේම විශේෂයෙන් නපුරෙන් උන්වහන්සේ අපිව පරීක්ෂා කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් කොහොමද මේ පරීක්ෂාව පැමිණෙන්නේ? මේ පරීක්ෂාව අපිට පැමිණෙන්නේ අපේ තෘෂ්ණාව නිසායි. අපිට අවශ්‍ය දෙයක් නෙමෙයි අපිට අනවශ්‍ය ලෙස අප තුළ ඇති යම් දුර්වලකමක් යම් අවශ්‍යතාවයක් අභිබවා යන දෙයක් නිසා අපිට පරීක්ෂා වෙන්න පුළුවන්. මොකද ඒක අත්‍තරමකොත් අපේ දුර්වලකමක් වෙන්න පුළුවන්. මොකද සාතන් කවරෙකු ගෙලෙන්දෝ හොයි සොයමින් ඔබම පැවිදින කාලයක් මේක වැඩිපුරම ඔහු කවරෙකු ගිල ගනිම්දෝ හොයි සොයමින් ඇවිදින කාලයක්. එක පෙත්‍රස් පොතේ 5:7 සිහි ඇතිව අවදි වෙඳිලා කියනවානේ. යක්ෂයා ගොරවන සිංහෙකු මේ. ඉතින් ඉතා මේ කාලය කියන්නේ ඉතා සූක්ෂමව ඔහුගේ වැඩේ යෙදෙන කාලයක්. ඉතින් ඒ හින්දා අපි අවස්ථාව දෙන්න නරකයි සාතාන්ට. ඉතින් පරීක්ෂාව ඇත්තටම පැමිණෙන්නේ නපුරාගෙන්, දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. උන්වහන්සේ කොහොමත් නපුරෙන් අපිව පරීක්ෂා කරන්නේ නැහැ. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕන අපි තුල තිබෙන යම් දේවල් ගැන ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේව ප්‍රසන්න නොකරන, උන්වහන්සේගේ වචනයට අනුකූල නොවන, උන්වහන්සේගේ වචනයට කීකරු නොවන කාරණා ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒවා අභිබවා යන ආසාවක්, තෘෂ්ණාවක්, කැමැත්තක් අපිට තියෙනවා නම් පරීක්ෂාව නිතරම අප වෙත එනවා. ඉතින් ඒ අපේ අවශ්‍යතාවය මතත් එනවා. දැන් අපි ගැඹුරින්ම යන අවශ්‍යතාවයක් මේ මොහොතේ තියෙනවා නම් සතන් ඒකත් පරීක්ෂාවකට ලක් කරනවා. මම කියන්නේ ඔබට මතක ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්හාරව දින 40ක් ඉඳලා ආවහම උන්වහන්සේ ආවිතා අධිකව කුසගින්න ඇතිව. ඒ ආපු මොහොතේදී පරීක්ෂකයන් වහන්සේට පරීක්ෂාවක් තුනක් ගෙනාවා. පළවෙනි එක තමයි ඒ වෙලාවෙ උන්වහන්සේට ඇති ආශාව, අවශ්‍යතාවය. හරි කුසගින්න, බඩගින්න. නමුත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ වචනය දැනගෙන හිටිය නිසා උන්වහන්සේගේ වචනයට අනුකූල නොවන දෙයට උන්වහන්සේ එකඟුනේ නැහැ. ඉතින් අවශ්‍යතාවය අපේ ජීවිතේ හැම දවසකම තියෙන දෙයක්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. අවශ්‍යතාවය තිබුණු පමණින් ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට අපි උන්වහන්සේගේ නොවන ක්‍රියාවන්, උන්වහන්සේව සෝදිසි කරන ක්‍රියාවන්, උන්වහන්සේව අප්‍රසන්න කරන නොසලකා හරින ක්‍රියාවන් වලට අපි එකඟ වෙන්න බෑ. කිතුණු ප්‍රතිපත්ති වලට එහා ගිහිලා අපේ අවශ්‍යතාවය සපුර ගන්නට අපි උත්සාහ කරන්න නරකයි. එහෙමනම් ඒක පාපයක්. හරි? ඉතින් අනිත් එක තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා දැනගත්තාම කිව්වා හරි කන්දක් මුදුනට අනා දෙමාලිගාව මුදුනට අනා ගිලක පනින්න. ඒ වචනේ කියලා තියෙනවනේ මෙහෙම කියලා. ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනය අපි මෙනෙහි කරන්න ආස කෙනෙක් නම්, අපි උන්වහන්සේගේ වචනය දැනගන්න ඉන්නවා නම්, අපි උන්වහන්සේගේ වචනය කියවනවා නම් ඒකිනුත් අපිට පරීක්ෂාව ගේන්න පුළුවන්. අපි අවශ්‍යතාවයට ගේන්න පුළුවන්. උන්වහන්සේගේ වචනයෙන් ගේන්න පුළුවන්. අනිත් එක තමයි තෘෂ්ණාව. අපි මේ දකින්න දේ තුලින් දකින්න මේ ලෝකේ වස්තුව, තෘෂ්ණාව වස්තුව ආස කරන දේවල්, ඉතින් ඒ දේවල් වලින් අපිට අපේ ඇස් ප්‍රිය කරන දේවල් කිව්වොත් හරි, අපේ ඇස් ප්‍රිය කරන දේවල්, අපේ ඇස් ආස කරන දේවල්, අපේ සිත පිනා යන දේවල්, ඒ දේවල් අපිට ඒ තුලින් පරීක්ෂා. ඒ යම් දෙයකට අපි යම් ආසාවක් තියනවා. යේසුස් ක්‍රිස්තුස් මේ මුළු ලෝකෙම මම ආට දෙනවා. ඔයා මට නමස්කාර කරොත්. හැබැයි යේසුස් වහන්සේ දැනක් හිටියා. මම නමස්කාර කළ යුත්තේ මගේ තාත්තට විතරයි. මම වෙන කිසිවෙකුට නමස්කාර කළ යුතු නැහැ. ඒ උන්වහන්සේ ඔබ කියවන ලෝක පොතේ 4 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ පරීක්ෂා තුන හරි ලස්සනට ජයගත්තා. මොකද උන්වහන්සේ වචනයට එහා ගියේ නැහැ. අද අපිත් අපේ ජීවිතවල වචනයට එහා යන නරකයි. මෙතන බලන්න හරි ලස්සනට කියනවා 14 වෙනි කාදේ කියනවා නමුත් එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි.
තෘෂ්ණාව අපි තුල තියනවා නම් ඒ ගැන පරිස්සම් වෙන්න. ඔබ මේ මොහොතේ මොහොතක් කරන් කල්පනා කරන්න මගේ ජීවිතේ මගේ හිතේ මොනවා සම්බන්ධවද තෘෂ්ණාවක් තියන්නේ? මගේ රස්සාව සම්බන්ධයෙන්ද? මගේ පවුල සම්බන්ධයෙන්ද? මගේ ස්වාමි පුරුෂයා භාර්යාව සම්බන්ධයෙන්ද? මගේ දරුවන් සම්බන්ධයෙන්ද? නැත්නම් මිල මුදල් ගැනද? මගේ වස්තුව ගැනද? මොනවා ගැනද මේ මොහොතේ මගේ තෘෂ්ණාව? නැත්නම් අන්‍ය පාර්ශවයක් ගැන තෘෂ්ණාවක් මට තියෙනවද? අන්‍ය මනුෂ්‍යයන්ගේ දේවල් ගැන තෘෂ්ණාවක් මට තියෙනවද? තව කෙනෙක් මට නැති තව අයට තියෙන දේවල් ගැන මට තෘෂ්ණා. මේ තෘෂ්ණාව ගැන පරිස්සම් වෙන්න ආසාව. තෘෂ්ණාව කියන්නේ නිකං ආස කිරීමට වඩා එහා ගිය නිකං අහිතකර කැත විදියට ආස කරන දෙයක්. ඒ කියන්නේ අපි ස්වාමීන් වහන්සේව පැත්තකට දාලා තමයි එහෙනම් ඒ දෙයට ආස කරනවා වෙන්න පුළුවන්. මොකද අපේ ජීවිතේ ප්‍රමුඛ ස්ථානයේ තියෙනුනේ ස්වාමීන් වහන්සේට. නමුත් තෘෂ්ණාව කියන්නේ ස්වාමීන් වහන්සේට දෙන තැන අපි එහාට ගිහිලා වෙන යම් දෙයකට අපේ සිත පිනවන්න, අපේ ජීවිතේ පිනවන්න, අපිව සතුටු කරවන පිණිස ඉඩ ලබා දෙන්න ආස කිරීම. ඉතින් එහෙනම් පරිස්සම් වෙන්න. මේක කියනවා තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හි ඔබව පරීක්ෂා කරන්නට යනවා. එතකොට 15 වෙනි පදේ කියනවා එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදනීය, පාපයද සම්පූර්ණ කල්හි මරණය උපදවයි. මේක තමයි ඊටම වැදගත් දේ. ඉතින් තෘෂ්ණාව අපේ ජීවිතයට බහගත්තම මුල් අදගත්තම පාපය බිහි වෙන්න යනවා. තෘෂ්ණාවෙන් අපිව අදිනකොට පාපය පිරිසිඳ මෙතන තියෙන තෘෂ්ණාව පිරිසිඳගත් කලින් පාපේ වදන්නේය. අන්න පාපය ආරම්භ වෙන්න යනවා. එතකොට අපිව හසුරවන්නේ ස්වාමීන් වහන්සේ නෙමේ සාතන්. ඒක හොඳට මතක තියාගන්න. අපි සාතන්ට අපේ ජීවිතේ ඉඩම් තියලා තියෙනවා අපිව හසුරවන පිණිස. පාපේ වදන්නේය කියන්නේ ඒකයි. ඔබ දන්නවා පාපයට අපිව මඟ පෙන්වන්නේ, පාපය තුල අපිව ජීවත් කරවන්නේ, පාපය තුල අපිව ප්‍රීතිමත් කරවන්නේ. ඒකෙන් එළියට එන්න අපිට ඉඩ නොදෙන්නේ සාතන්. යක්ෂයා ගොරවන සිංහයා උට තියෙන ඒ කුස ගින්න ලෙස අපේ ජීවිතය හසුරුවනවා. අපි අන්තිමට වහලෙක් විතරයි. ඉතින් ඒකෙන් වෙන්නේ මරණය උපදවනවා. ස්වාමීන් වහන්සේත් එක්ක ඔයාගේ මගේ තියෙන සම්බන්ධකම අහිමි වෙලා යනවා. අපි උන්වහන්සේගේ ජීවනයට මැරෙන්න යනවා. අපි උන්වහන්සේගේ ජීවනයට මැරෙන්න යනවා. අපි උන්වහන්සේගේ ජීවනය අහිමි කර ගන්න යනවා. මේ ස්වර්ගික දේ නිසා ස්වර්ගික දේ අහිමි කරගෙන අපි ලෞකික දේ හිමි කර ගන්න යනවා. ඉතින් ඒකේ අවසානය ඔබ දන්නවා විනාශය. නැත්තම් සාතන්නික පිළිරයට යාම පමණයි. ඉතින් ඔයයි මායි කැමතිද නිරයට යන්න? ඒකද වගේ මගේ බලාපොරොත්තුව. හොඳට මෙනෙහි කරන්න. පරීක්ෂාව අපේ ජීවිතේ හැම දවසකම එන දෙයක්. ඒ නිසා අපි ඒක කල්පනාකාරී වෙන්න ඕනේ. අපේ අවශ්‍යතාවයන් නිසා, අපේ තෘෂ්ණාවන් නිසා. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේගේ වචනේ වුණා පරීක්ෂා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සමහර අය වැරදි මඟ පෙන්වීම දෙන්න පුළුවන්. වචනේ මෙහෙම කියලා තියෙනවා නේ මේක කරාට කමක් නැහැ. හැබැයි එහෙම කියාදී අපි විමස ගන්න ඕනේ ඒක හරියටම ස්වාමීන් වහන්සේත් එක්ක එකඟද? කවුරු කිව්වත්. දැන් වචනේ කියලා තියෙනවා ඔබගේ පාද සෙලවෙන්නට දෙන්නේ නැහැ. පාද කොහොමවත් වදින්නට දෙන්නේ නැහැ. ඒක තමයි යේසුස් වහන්සේට ගෙනම පරීක්ෂාව. ඔබේ පාද සෙලවෙන්නට දෙන්නේ නැහැ. ඔබේ පාද කොහොමවත් වදින්න දෙන්නේ නැති වෙන උන්වහන්සේනේ බෝසුලනවා. නමුත් යේසුස් වහන්සේ දැනන් හිටියා ඒක ස්වාමීන් වහන්සේගෙන් ආපු දෙයක් නෙමෙයි. ඒ වචනේ ආවට ඒක ස්වාමීන් වහන්සේගෙන් නෙමෙයි. ඒක යේසුස් වහන්සේ ඒක යේසුස් වහන්සේ කියන්නේ තමන්ගේ ස්වාමීන් වහන්සේව නිකරුණේ සෝදිසි කරන්න එපා. නිකරුණේ සෝදිසි කරන්න එපා. හරි? ඒ හින්දා අපි මේ ගැන කල්පනාකාරී වෙමු. ස්වාමීන් වහන්සේ අපිට ආදරේ. උන්වහන්සේගේ කරුණාව අපිට සෑහේ. උන්වහන්සේ අපේ අවශ්‍යතා සපුරන තන වහන්සේ. ඉතින් ඒ හින්දා අපේ ජීවිතය ගැන අපි කරදර වෙන්න නරකයි. අපි අවශ්‍යතාවය ගැන කරදර වෙන්න නරකයි. අපි පරිස්සම් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේගෙන් අපිව වෙන් කරන දේවල් ගැන. නිසා පරීක්ෂාව ස්වාමීන් වහන්සේගෙන් නෙමෙයි පරීක්ෂාව සාතන්ගෙන් නපුරාගේ එකට ඉඩ තියාගන්න එපා ඔයාගේ ජීවිතේ. තෘෂ්ණාව ඔයාගේ ජීවිතේ මුල් නැද පිටා ගන්න ඉඩ දෙන්න එපා. එතනින් එහාට ආව කන්ට්‍රෝල් වෙන්න යන්න. එතනින් එහාට ආව පාලනය වෙන්න යන්නේ සතුරාගේ. සතුර කොහෙත්ම ආට එතනින් එළියට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඔයා තව ඒකට ආස කරලා ඔයා ඒක තුල ජීවත් වෙලා ඒක තුල ඔයාගේ ජීවිතේ අහිමි වෙනා යනවා දකින තමයි ඔකෙකම බලාපොරොත්තුව. ඉතින් අපි තීරණයක් ගන්න ඕනේ. අපි ඒකට ඔව් කියලා කියනවද නැත්නම් යේසුස් වහන්සේ මේ අපේ
ජය ගන්නවද? ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ලෙස අපි ස්වර්ගික දේ හිමි කරගෙන ජයග්‍රාහී ජීවිතයට හිමිකරුවෙක් වෙනවද කියලා ඔබ සිතන්න. මාත් සිතනවා. ඔබට ජේසුස් පිටයි.